හලෝ යාළුවනේ. අද මම ගේන්නේ අලුත් වීඩියෝ එකක්. මම කලින් කතා කරා මගේ වීඩියෝ 3කම ජූස් බාර් එකක් ව්‍යාපාරයක් විදිහට පටන් ගන්න කොහොමද? ඒකෙන් සාර්ථක වෙන්නේ කොහොමද කියන දේ ගැන අපි කතා කරගත්තා. අපි එනම් දැන් බලමු මේ ජූස් බාර් එක දැන් ඔයා දාලත් ඇති මෙලාට. ඔයාගේ දැන් ව්‍යාපාරේ කඩාය වැටලා තියෙනවා නම්, ව්‍යාපාරේ අඩු වෙලා තියෙනවා නම් මොකක්ද ඒකට හේතුව? මම ඔයාලට දෙන්නම් කරුණු 8ක්. මේ අත කරලා බලන්න අනිවාර්යෙන් ඔයාගේ ව්‍යාපාරේ සාර්ථක වෙනවා. එහෙනම් අපි යන් කරුණු වලට. හරි එහෙනම් පළවෙනි කරුණ තමයි ගුණාත්මක භාවය. ඔයා ගන්න පළතුරු නැවුම් පළතුරු භාවිතා කරන්න. හැම වෙලාවෙම ජූස් බාර් එක පිරිසිදුව පවත්වාගෙන යන්න. මිනිස්සුන්ට ආසදන විදියට මැස්සන් වගේ කුණු සතුන් දෙනවනම් ඔවුන් ඉවත් කිරීමට අවශ්‍ය දේවල් කරන්න. ඒ වගේ පිරිසිදුව පවත්වාගෙන යන්න. හරි නම්බර් 2 ඔප්ෂන් එක. සෝෂල් මීඩියා ඔය අනිවාර්යෙන් භාවිතා කරන්න ඕනේ බහුලව. ඒකට හේතුව ඔයා හදන ජූස් වර්ගවල ෆොටෝස් ඒ වගේ වීඩියෝ ඒ වගේම ඔයාගේ කස්ටමර්ලා හැපි වෙන වීඩියෝ ඒ වගේ දේවල් ඔයාලා Instagram වල Facebook වල පළ කරන්න ඕන. තුන්වෙනි කරුණ විදියට ඔයාලට පුළුවන් තරම් ඔෆර්ස් දෙන්න. ඒ කියන්නේ buy one get one free ඒ වගේ ඔෆර්ස් ඒවා අනිවාර්යෙන් දිය යුතුයි. එතකොට මේ ව්‍යාපාරේ තවත් ඔයාලට වැඩි දියුණු කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නම්බර් 4 ඔයාලට පුළුවන් අලුත් මෙනු එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ දවසින් දවස අලුත් වෙන මෙනුස් මේ වගේ එකතු කරන්න පුළුවන් නම් ඔයාගේ ව්‍යාපාරය තව සාර්ථක කිරීමේ හැකියාව තියෙනවා. නම්බර් 5 කස්ටම් සර්විස්. ඔයාලට පුළුවන් නම් හිනාවෙන් ජූස් එක පිළිගන්නවන්න. කස්ටම් කෙනෙක් ආවම එයාගේ නම කියලා කතා කරන්න. එහෙම මතක නම් ඔයාලට පුළුවන් මේ කස්ටම් හිත දිනාගෙන ඔයාගේ ව්‍යාපාරය තවත් ප්‍රතිදියුණු කරගන්න. නම්බර් 6 ඔයාලට පුළුවන් නම් Google Map එක සහ online delivery කියන ඔප්ෂන් දෙක සහ පික්මි වගේ දේවල් වලට Uber Eats ඒ වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන් නම් ඔයාගේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න පුළුවන්. නම්බර් 7 විදියට ඔයාලට පුළුවන් weekend promotion දෙන්න. ඒ කියන්නේ සෙනසුරාදා සහ ඉරිදා ස්පෙෂල් කොම්බෝ වගේ ඒ වගේ විශේෂ offers දෙන්න පුළුවන් ඔයාලට. අන්තිම කාරණා නම්බර් 8 ඔයාලට පුළුවන් නම් ලස්සනට ඔයාගේ ජූස් බාර් එක තියාගන්න. ඒ වගේ ලස්සන නේම් බෝඩ් දෙකක් ගාගන්න. ලස්සන ලයිට් වර්ග එතකොට ලස්සන ජූස් කප් වර්ග ප්‍රසන්ටේෂන් කරන්න පුළුවන් නම් ඔයාට ඔයාගේ ව්‍යාපාරය තවත් ඉදිරියට යන්න පුළුවන්. හරි එහෙනම් මම වීඩියෝ එකට කරුණු 8ක් ගෙනාවා ඔයාගේ වැටිච්ච ජූස් බාර් එකේ ව්‍යාපාරය ගොඩනගා ගන්න. මම හිතනවා ඔයාලට මේ කරුණු 8 වැදගත් වෙයි කියලා. හරි එහෙනම් ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි.